Okay guys, and අපි අලුත් වීඩියෝ එකක් පටන් ගන්නවා. මේ වීඩියෝ එක අපි යන්නේ කොළඹ ප්ලැනටේරියම් එකට. මේ බස් SL ගේම් එක නැත්නම් ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා කියන ගේම් එක ගොඩක් ෆන් ගේම් එකක්. අද අපි යන්නේ කොළඹ ප්ලැනටේරියම් එකට. චුට්ටක් දුරයි. ඒක ගණන් ගන්න එපා. මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න. ඔයාලට මේ ගේම් එක අයිඩියා එකක් ගන්න පුළුවන්. මොඩිෆයි කරපු නැති ස්ටාර්ට් බස් එකෙන් යන්නේ. මොඩිෆයි කරලා යන්නේ දුර ගමන් යනකොට විතරයි. ඉතින් ගේම් එක පටන් ගන්නවා. අපි මොබයිල් ගහන්නේ මේක PC එකෙන් යනකොට ගොඩක් ෆන්. අපි ඉන්සයිඩ් වීව් එකෙන් යනවා නම් චුට්ට දුරක් ඊට පස්සේ අවුට්සයිඩ් එකෙන් යනවා. ලයිට්ස් දාගෙන යන්නේ. කොහොමද එන්නේ ස්ටාර්ට් වෙනකොට තියෙන සද්දේ පරණ පාටයි නේ බස් එක ටර්බෝ සවුන්ඩ් එක දාගෙන යන්න නැත්තම් ගණන් වැඩක් නැහැ නේ බස් එක යනවාද කියන එක. ඇතුළේ ලයිට් නම් ඔන්නේ ලී ලයිට් ටික දාගෙන යන්න. එන අපි යමු සවිය කොල්ලෝ. කියන්න කැමති මේ ගේම් එකේ ගොඩක් බස් ක්‍රෑෂ් වෙනවා ඉස්සරහින් වාහන ආවම. තව වාහන උඩින් නම් වැටෙනකොට ග්‍රැෆික් ක්‍රෑෂ් වෙන එක නිසා ගණන් ගන්න එපා. මොකද මේ අපේ ෆෝන් එක අවුලක් නෙමෙයි. මේ ගේම් එක හදලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ එක්කනේ. ඉතින් ශ්‍රී ලංකාවේ ගේම් එකක් අත්විඳින්න නම් මේ ගේම් එක තමයි. බස් එකක් ටිකක් ගියම පොඩ්ඩක් බහැලා බලමු. එහෙනම් ඔයගොල්ලෝ ඉන්නකම් බලාගෙන ඉන්න. මං කිව්වා වගේ ග්‍රැෆික් එකක් කලින් ක්‍රෑෂ් වෙලා තියෙන ඔයගොල්ලෝ දකින්න ඇති. වෙන ගාන මේ බස් එක මේ මොඩිෆයි කරන්න ඕන කියලා නම් හිතනවා නම් කමෙන්ට් කරන්න. තව වේගෙන් යන්න ඕන නම් එකත් කමෙන්ට් කරන්න. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න මේ ගේම් එක ඔයගොල්ලන්ට ගහන්න හිතන විදිහට අපි ගහනවා නම්. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ඉවරනකම් බලාගෙන ඉන්න. ඇත්තම ග්‍රැෆික්ස් තියෙනනේ සිංහලෙන්ම ගහලා තියෙනවා ගම්වල නම් ටික. ඔයගලන්ට ඉතින් මේ ගේම් එකේ හොඳ එක්ස්පීරියන්ස් එක ලබන්න පුළුවන් ශ්‍රී ලංකාව ගැන, රූට්ස් ගැන, ඔක්කොම ගැන. එනේ ඉතින් මේ ගේම් එක ඉවරනකම් බලන් ඉමුනේ. කන්දක් නගිනවා. කොහොමද බස් එක ඇතුලේ ටිකක් අස්සෙත් තමයි ඉතින් දම්රේ දින වගේ හදලා ගන්න ඕන. ලයිට් උත් ගහලා බලමු. කොහොමද ගැම්ම? ඉතින් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.
සුද්දෙක් ඉඳගෙන පාලම ළඟ රෙකෝඩුත් කරනවානේ. ගැම්මක් තමයි ඉතින්. හයියෙන් යන්. හරි ගායිස් ඉතින් අපි ලොකේෂන් එක ළඟටම ඇවිල්ලා තිනවා. ඔයාලට පේනවා ග්‍රහලෝකාගාරය. හරි. ඉතින් අද දවසේ මේ වීඩියෝ එක සමු ගන්න ඕගොල්ලන්ගේ. ඊළඟ සැරේ එනකොට අපි හොඳ වීඩියෝ එකක් ගෙනවා. ලස්සන ගමනක් යන්න ඕගොල්ලොත් එක්ක බලාපොරොත්තු වෙනවා. මෙතනින් හැරෙන්න තියෙනවා. ප්ලැනටේරියම් එකට ගිහින් නැත්තම් දැම්ම යන්න ඉතින් කොළඹනේ තියෙන්නේ. චුට්ට දුරයි. පිටරට ටිකක් දුරක ඉන්න කට්ටිය තමයි අවුල. අපි බස් එකේ ලයිටුත් දාලා බලමු වීව් එකේ. මාරයින් ඉතින් මේ ගේම් එක හදලා තියෙන කියලා හෑන්ඩ් බ්‍රේක් එකක් දාලා නැහැනේ බස් එකට. ඉතින් ටික ටික පස්සට යනවා. ඕවා ගණන් ගන්න එපා. බස් එකේ වීව් එක නම් ලස්සනට තියෙනවා. අපි බහැලා බලමු පොඩ්ඩක්. ඉන්නවා නවත්තනක. ඉන්න බහල් ඉන්නකෝ මේ හරියෙන් එක්කෝ අපි ඊළඟ වීඩියෝ එක බහැලා බලමු. නැත්නම් මේක බහැලා බලන්න නම් ටිකක් අමාරුයි. බස් එක රූට් එක යනවනේ පස්සට. මේ තියෙන ලස්සන කොහොමද බස් එකේ බෆර් එක ගහලත් නැහැ තාම. ඉතින් මේක හදලා ගන්න ඕන ටිකක්. එහෙනම් අපි අඳින් ඉතින් වීඩියෝ එක සමු ගන්න ඕගොල්ලොත් එක්ක ලෑස්ති වෙලා තියෙනවා. එහෙනම් අඳින් සමු ගන්නවා. අපි ලයිට් ඕෆ් කරලා බස් එක පාක් කරමු. නැත්නම් ඊළඟ ගේම පටන් ගන්න ලයිට් එක දාලා තියෙනවා. හරි ඉතින් ලස්සනට අපි මේ වීඩියෝ එක ඉවර කරා. ලස්සන බස් එකෙන් ගමන ආවා. ගමනාන්තයේ ඉතින් අපි රුපියල් 300ක් හම්බ වෙනවා. ස්තුතියි ඉතින් ඔයගොල්ලෝ බලන් හිටියද? අපිට සබ්ස්ක්‍රයිබ් කරා නම් ඒ හොඳටම ඇති ඔයගොල්ලන්ගේ උදව්වට. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙමු. ස්තුතියි.